නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තිසරණේ යනු කුමක්ද? ඉදන් සරණත්තයන් කේන භාසිතන්. මේ තිසරණය කා විසින් කියන ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ශ්‍රාවකයින් විසින් හෝ ඉසිවරයින් විසින් හෝ දෙවිවරු විසින් හෝ නොකියන ලදී. තිසරණය සම්බුද්ධ දේශනාවක්මයි. ඉදන් තිසරණන් කත්ත භාසිතන්. මේ තිසරණේ දේශනා කළේ කොහේදිද? මේ උතුම් වූ තිසරණය බරණැස් නුවර ඉසිපතන මිගදායේදී තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉදන් තිසරණන් කදා භාසිතන්. මේ තිසරණේ කවදා දේශනා කරන ලද දෙයක්ද? පළමු රහතන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හැරි දිනවලම සර්වඥයන් වහන්සේ තිසරණේ දේශනා කළා. කස්මාති තිසරණේ දේශනා කළේ කුමකටද? පැවිදි බව ලැබීමටත් ගිහි ශ්‍රාවක බව ලබා ගැනීමටත් තිසරණය සරණ යා යුතුයි. පැවිද්ද හා ගිහි ශ්‍රාවක බව ලබා ගැනීම පිණිස තිසරණේම දේශනා කළා. තිසරණේ නැමැති මාර්ගයෙන් දෙවියෝ සහ මනුස්සයෝ ශාසනයට පිවිසෙනවා. එම නිසා සම්බුද්ධ ශ්‍රාවකයෝ සෑම දෙයකම පළමුව තිසරණේ ගැන දැනගත යුතුයි. එවිට මනාකොට ශාසනය තුළ අවබෝධයෙන් ජීවත් විය හැකියි.